හායි කට්ටිය කොහොමද? ඉතින් අද මට හිතුණා මොකද්ද මේ ජංගල් එකේ. ඒක මේ නෝමල් ජංගල් එකක්. ඒ කියන්නේ නෝමල් කැලයක්. ඒ කැලේ පොඩි බියර් එකක් ගහන්න ඕන කියලා හිතුණා. එන්න බඩු ගෙනලා තින්නේ. කලින් පොඩ්ඩක් අනුමත වුණා. දැන් මේක බඩු සාක්කුවේ දාගෙන ආවේ. ඒක වෙනම ලයින් එකක් හොඳේ. ඕගොල්ලත් ඉතින් කොල්ලෝ කරන සීන් එකක් තමයි. ඉතින් මේක මේ 아무තු එහෙම වෙන්න විදියක් නැහැ නේ. ඉතින් එහෙමයි මෙන්න මේ වගේ තමයි තියෙන්නේ කැලේ. මෙතන පට්ට වයිබ් එකක් තියෙන්නේ හොඳේ. ඒ වයිබ් එක කියලා වැඩක් නැහැ. ඉතින් ආයේ කතා කරලා සීන් එක වැඩක් නැහැ. අම්මෝ ඉරව් වැටෙනවා මොන කඩාගෙන යන්නේ. ඔන්න හොතයි ඉරව් වැටෙන්නේ. එන්න මේ විදියට. ලයන් ස්ට්‍රෝන් එකක් තමයි try කරන්න ඉන්නේ. එන්න ඔක තමයි try කරන්නේ. try කරන්න කියන්නේ ඉතින් මේක try කරලා තියෙනවා. ඉතින් ඊට කලින් මේක 아무තෙම try කරන්න දෙයක් නැහැ. අපි ගහලා බලමු. මොන වගේ ලයින් එකක් තියෙන කියලා. මේකට කලින් එකක් try කරා. try කරා මේක තුන්වෙනි එකද කොහෙද? තුන්වෙනි එකෙන් තමයි මට වීඩියෝ එකක් ගන්න හිතුනේ. අන්න අපි ගන්න. කැඩුවා. චියර්ස් එහෙනම් කට්ටියට මේ බබල්ස් දානවා. පේනවද දන්නේ නැහැ. පේන්නේ නැහැ. අපි try කරලා බලමු. ඇත්තම කියනවා නම් මෙහෙම try කරලා ඇත්ත වැඩක්ම නැහැ. සරුංගලයකුත් යනවා උඩි. සරුංගලයකුත් යනවා. අපි රෝල් එකක් පොඩ්ඩක් try කරමු. අපේ යාළුවෙක්ගේ කරත්තෙන් ගත්තේ රෝල්ස් එක. හොඳ ක්‍රිස්පි රහට තියෙයි කියලා හිතනවා. හොඳයි. වරදක් නැහැ ඉතින්. කියන අනිත් කඩවල වල තියෙන තරම් රහ. කියන්නේ කිමිකල් රහක් නැහැ. ඒනට good. සුපිරි. ඊළඟ රෝල් එකේ රිවිව් එක දෙන්නම්. ඉන්න පොඩ්ඩක් ෂොට් එකක් දෙයක් දාගන්න ඉන්න බෑ. ඔන්න ඔකයි තාත්තේ. අම්මා මම පෙන්නවා ඉන්න ලයින් එක වෙන්න. මේ දවස්වල සරුංගල් කාලේනේ. සරුංගල් ලයින් එකකින්ද වෙන්න. ඔන්න සරුංගලුත් යනවා. අපේ ඉතින් පොඩි සෙට් එක සරුංගල් හදලා දැන් යව්ව උඩ ගියත් දන්නේ මට මෙතනට ඇවිල්ලා බියර් එකක් ගහන්න දැන් එන කාලයක් ඉඳන් පට්ට ආසාවක් තිබුණා. මේ වැඩේ තියෙන්නේ මට ඇත්තට තනියෙන් ඇවිල්ලා එහෙම සෙට් වෙන්නේ නැහැ. ඉතින් අපේ පවුලේ ඉඳියා නම් ඔන්න අවුලන්න වයිෆුයි බබයි අපේ වයිෆ්ගේ අයියා. ඒ කියන්නේ මගේ මස්සිනත් එක්ක මස්සිනාගේ පොඩි එක්කෙනා ඉඳියා නම් ඔන්න ඇවිල්ලා ගහන තිබුණා අඩිය. ඒක වෙනම එකක්. ඔන්නමයි තාත්තේ. බලමු. මාර් ලයින් නැහැ. කොළඹෙන් වගේ ඉතින් අපිට කෝප් වල දාගෙන ගහන්න ඉතින් වත්කම නෙවෙයි. ඉතින් වෙලාවක් නැහැ. ඉතින් ටින්ගාලා ගහන්න පුළුවන් එකේ ලයින් එක ගහනවා. ඒකනේ. නගයි තාත්තේ. ඉර බහිනවා. එතන බියර් එක තියෙනවා. ලයින් එකේ රෝල් එක තියෙනවා. රෝල් දෙකක් තියෙනවා කඩ දෙකක. මේ කොටු එකේ රිවිව් එක දෙන්න. මේක නා රිවිව් එක දෙන්නම ඕන. මේක රිවිව් එක දුන්න නැත්නම් ඇති වැඩක් නැහැ. ඔහොම දෙන්න බල.
අතලා ගනි. මේක රුපියල් 50යි. හරිද? මේක රුපියල් 50යි. ඇත්තම කියනවා පට්ට හයියයි ඈ. මස්